ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට? Welcome back to my YouTube channel. ඉතින් මේ වීඩියෝ එක 2025 බයොලොජි කරන ඔයාලට. මේ වීඩියෝ එක බලන ඔයා මේ වෙද්දිත් MCQ paper එක ලියලා ඇවිත් ඉන්න. එහෙනම් දැන් MCQ paper එක විසික් කරලා දාමු නේද? හෝ පිස්සුද විහිළුවක් කරේ. අපි යමු වීඩියෝ එකට. ගොඩක් අය MCQ paper එක කරාම දැන් ඒක ගැන අමතක කරන්න කියනවා. මාත් එහෙම තමයි කියන්නේ. හැබැයි ඔයා දන්නවද සෙකන්ඩ් පාර්ට් එකට MCQ එකේ තියෙන වැදගත්කම? මුලින්ම කියන්න ඕනේ ප්ලීස් MCQ 50න් උත්තර කීයක් ඔයාගේ හරිද නම් බලන්න එපා. ඒත් මං ඔයාට කියනවා MCQ 50ටම අදාළ ටොපික්ස් ටික ඔයාගේ රිසෝස් බුක් එකේ සම්පත් පොතේ මාක් කරගන්න. දැන් ඔයා හිතනවා ඇති එහෙම කරත් ඉතින් උත්තර හරිද වැරදිද කියලා අපිට හොයාගන්න පුළුවන් කියලා. ඒ නිසා ඔයා දැන් MCQ paper එක පැත්තකින් තියන්න. ඒකට ඔයා මෙහෙම කරන්න. මම කිව්වේ MCQ 50ට අදාළ ටොපික්ස් විතරක් රිසෝස් බුක් එකෙන් මාක් කරගෙන යන්න කියලා විතරයි. මෙන්න මේ විදිහට MCQ paper එකෙන් වැඩක් අරගත්තයින් පස්සේ තමයි ඔයා paper එක විසික් කරලා දාන්න ඕනේ. හෝ මම විහිළුවක් කරේ හොඳේ විසික් කරලා දාන්න හොඳ නෑ. පොත්පත් වලට එහෙම අගෞරව කරන එක හොඳ නෑනේ. දැන් ඔයා MCQ paper එක පැත්තකින් තියන්න. දැන් ඉතින් MCQ එක හරිද වැරදිද හිත ඉන්නේ නැතුව ඒ ටොපික්ස් ටිකට අදාළව ස්ට්‍රක්චර්ඩ් එසේස් ප්‍රශ්න කොහොම එන්න පුළුවන්ද, එසේස් ප්‍රශ්න කොහොම එන්න පුළුවන්ද කියලා හිතලා හොඳටම පාඩම් කරගන්න. ඔයා ඒ ටොපික්ස් ටික පාඩම් කරද්දී MCQ paper එක ගැන හිතින් අතෑරලම ඉන්න ඕනේ. MCQ paper එක අපිට ඕන උනේ අදාළ ටොපික්ස් ටික මාක් කරගන්න විතරයි. බයෝ සෙකන්ඩ් පාර්ට් එකට ලෑස්ති වෙන ඔයාට මම රෙකමන්ඩ් කරනවා මම මීට කලින් කරපු වීඩියෝ සෙට් එක. විනාඩි 5 විනාඩි 4 වගේ පොඩි වීඩියෝ සෙට් එකක් තියෙනවා. පුළුවන් නම් ඒ ටිකත් බලන්න. ඒ වීඩියෝස් වල අවුරුදු 5ක past papers analyze කරලා තියෙනවා. අදට වීඩියෝ එක ඉවරයි. බයොලොජි paper එක ගොඩ යන්න සෙමි සයන්ස් එක එකතු වුණ ඔයාලට ජයම වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. good luck ඔයාලා හැමෝටම.